අයිබෝන්න යාලුවනේ කොහොමද දවස් 10කට විතර පස්සේ වීඩියෝයක් දාන්න කියලා හිතුණා. ඔයාලට මම කියන්න ගාවේ අද ලොකු වීඩියෝ එකක් නන් නෙවෙයි, බුලතුයි ගම්බිරිස් තියනවා නේද? ගම්බිරිසුයි කවදාවත් සාමාන්‍යයෙන් අඩි 50 දුරින් මිසක් ළඟ හිටවන්න හොඳ නැහැ. මොකද මේ ඔයාලා වුණා දන්නවනේ දැන් ඔය ගම්බිරිස් වලට අර පුල්ලි ලෙඩේ හැදුණා, කහපාට පුල්ලි හැදිලා කොළ හැලෙන ලෙඩේ හැදුනට ගම්බිරිස් වලට ඔරොත්තු දෙනවා. ගම්බිරිස් වලට ඇත්තට දැනීමක් නැහැ. බුලත් වගේ මේ නෙවෙයි පොඩ්ඩක් ඒවා හයිය වැඩි ඔරොත්තු දෙනවා. දැන් බුලත් වලට එහෙම මේ ප්‍රශ්නේ ආවොතින් එහෙම ඔක්කොම විනාශ වෙනවනේ. දැන් ඔය ගම්බිරිස් වලට හැදුනහම ඒකේ තියෙනවා. ඒකට එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොළ පොඩ්ඩක් පුල්ලි හිටිනවා විතරයි. පුරුක් හැලෙන්නෙත් මොකුත් නැහැ. මේ පුරුක් හැලෙන්නේ මොකුත් වෙන්නේ නැහැ. මේ ඒවට ඔරොත්තු දෙලා තියෙනවා. දැන් මම මේ තියෙන ගම්බිරිස් ඔයාලට පේනවනේ. දැන් මේකේ අර ඒ කියන්නේ කොළ කහ වෙන ලෙඩේ නම් මේකේ නැහැ. නැත්තම් ඔයාලට පෙන්වලා තිබ්බා. කවදාවත් සාමාන්‍යයෙන් ළඟ හිටවන්න එපා. දැන් අපේ බුලත් කොටුවට ගොඩක් දුරින් තමයි මේ තියෙන්නේ. මේ ගොඩක් එහාට වෙන්න වැටියේ. ගහට යවපු එකක් මේ තියෙන්නේ. මේක නෑ මේවට මේකේ අවුරුද්ද පුරාම වගේ ලෙඩ හිටිනවා බෙලක් කාරවල වලට. කියන්නේ මේ සාමාන්‍ය පොඩි කාලයක් නැතුව තියෙනවා. ඊට පස්සේ හැම නිතරම තියෙනවා. දැන් මෙන්න මේකට තියෙනවා මේ. ඔයාලට පේනවද මේ බලන්න. ඒ වුණාට මේක හැලෙන්නේ මුකුත් වෙන්නේ නැහැ. මේවට ඔරොත්තු දෙනවා. එහෙම වුණොත් මේකෙන් ඔය සත්තුගෙන් සත්තු වහලා හරි කොහොම හරි බුලත් කොටුවට ගිය ගමන් බුලත් කොටුව සම්පූර්ණ විනාශ වෙනවා. ඕක අපි දැක්කේ නැතොත් ඒකයි වෙන්නේ. දැක්කොත් නම් ඉතින් අර මං කලින් වීඩියෝ වල දාලා කරලා තියෙන දේවල් කරපු ගමන් හරි. තව දෙයක් තමයි මෙන්න මේ වගේ අලවැල් මෙන්න වගේ අලවල් එහෙමත් තියන්න හොඳ නැහැ මේ බුලත් වගාව ළඟ. මේ පේනවනේ. ඔය ගස් වලට ඒවට ඔරොත්තු දුන්නට බුලත් වලට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න. බුලත් වගා කරනවා නම් ඒක අනිවාර්යෙන් ඔයාලා දැනුවත් වෙන ඕනි දෙයක්. ඔය ඒ අලවැලත් මේකෙම තියෙන හින්දා ඔයාලට පෙන්වන්න ලේසි වුණා. නැත්තම් මේ තියෙන්නේ මේ මට ඔන්නෝක තමයි ඔයාලට කියන්න ඕන වෙලා තිබ්බේ. මොකද මේ මගෙන් දෙතුනෙක් අහලා තිබ්බා ගම්බිසු බුලතු එකට වවන්න හොඳද කියලා. ඒක එච්චර හොඳ වැඩක් නෙවෙයි. ඔයාලා එක මේ වැඩේ කරනවා නම් ඔය අනිවාර්යෙන් ඒක දැනුවත් වෙලා ඉන්න ඕනේ. වෙනවනේ. මේක තනින් තන ඒවට තියෙනවා ඔය ඔන්න ඔයවා එක එක විදියට තියෙන්නේ. ඔය පෙලක්කේ තියෙනවා, කොළේම තියෙනවා, පෙලක්කේ නිකන් ඩොට් ඩොට් ගතියට තියෙනවා, පෙලක්කේ කහ පාට පුල්ලි තියෙනවා. එනවාට මේක කොළ හැලිලවත් එහෙම වෙන්නේ නැහැ. මේවට හොඳට ඔරොත්තු දෙනවා. එන්න ඔයාලත් එහෙම කරනවා නම් ගොඩක් පරිස්සමට කරන්න. එහෙනම් මේ බලන්න මේ තියෙන්නේ මේ බිම ගිය වෙලා පේනව නේද? අර කේස් ලෙඩේ තමයි තියෙන්නේ. මේ ගම්බිරිස් තින්ද ඔරොත්තු දීලා තියෙනවා. මේ වැලේ දිගටම තියෙනවා මේ බලන්න මේ. අර ඔයාලගේ වගාව ළඟත් මේවා තියෙනවනේ අනිවාර්යෙන් ගල්ලා අයින් කරන්න. නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද ඔයාලා නිතරම බලනවා කරනවා නම් අර මං කිව්ව එක කරන්න ඕන කියලා දීලා තියෙන දේම කරුවොතින් හරි. නැත්තම් එහෙම හොඳටම ලෙඩේ මේ වුණොතින් එහෙම අමාරුයි උඩ දාගන්න. මේ වැලෙත් තියෙනවා එහෙම මෙන් තැනින් තැන.
එහෙනම් ඔයාලත් මේ විදිහට කරන්න. මේ වීඩියෝ එකත් ඔයාලට පොඩි දෙයක් හරි වැදගත් කරුණු ටිකක් දැනගන්න ලැබුණා ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙනම් වගාව හොඳ පැහැදිලිව කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන් යන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ගිහින් එන්න. ජය වේවා. උස්සන්නයි.